මුළු නගරේම තිබ්බ අසූචි එකතු කළා. අසූචි එකතු කරලා අසූචි වලකට දාන්න තීරණය කළා. දළදා වහන්සේ අර අසූචි වලට දානකොටම අසූචි වලට වැටෙන්න මත්තෙන් දිව්‍ය ලෝකේ නන්දන උයනක පොකුණක් ලෙසින් අසූචි වලේ පස්පියුම් පිපී ගියා. ආකාශින් මල් වරුසාවක් වැහැලා අසූචි වැහිලා ගිහිල්ලා අසූචි වලින් පිපුණ පියුම් මත දළදා වහන්සේ වැඩ සිටියා. දළදා වහන්සේ පෙළහර පාමින් මලින් මලට බුදුරැස් විහිදුවමින් වැඩම කරන්න පටන් ගත්තා. එදා ලුම්බිනි සල් වනයේ සොඳුරු සිරිපා කමල් තබමින් මුනිදුන් වඩිනා ලෙසින් මලින් මලට බුදුරැස් විහිදුමින් වැඩම කළේ වාම ශ්‍රී දළදා වහන්සේ. සුවඳ මලින් මඩ වගුර පිරෙන්නේ නම්දන උයනේ පොකුණ මැවෙන්නේ මල් සුවඳින් වට සුවඳ හමන්නේ සාදු සාදු බුදු රැස් විහිදෙන්නේ සුවඳ මලින් බුදු රැස් විහිදෙන්නේ ඒ මල් මත දළදා වැඩ ඉන්නේ සාදු සාදු බුදු රැස් විහිදෙන්නේ සිරි දළදා බුදු රැස් විහිදෙන්නේ